අපේ ගෙදරට ලබන සතියට ඕන කරන ග්‍රොසරීස් මොනවද කියලා බලමුද? එහෙනම් දිගටම වීඩියෝ එක බලන්නකෝ. ඔන්න ඉතින් මම අද ගියා ගෙදරට ඕන කරන ග්‍රොසරි අයිටම්ස් ටික ගන්න. ඉතින් අපි බලමු මම මොනවද ගත්තේ කියලා. ඔන්න මම මුලින්ම ගත්තේ තෙත හාල් පිටි කිලෝ එකක්. මොකද මම හිතාගෙන ඉන්නවා මේ සතියේ කොණ්ඩ කැවුම් හදන්න. ගොඩක් නෙමෙයි ටිකක් හදලා බලන්න. ඉතින් මේක මේ අවුරුද්දෙම තියාගන්න පුළුවන් හින්දා මට හිතෙනවා මේක ඉතුරු ටික අවුරුද්දට මට කැවුම් හදන්න, අලුව හදන්න එහෙම ගන්න පුළුවන් වෙයි කියලා. කැවුම් කියන්නේ කොණ්ඩ කැවුම් එහෙම හදන්න. ඒකින්ද මේ කිලෝ එකේ පැකට් එකක් ගත්තා. මේක රුපියල් 270ක් තමයි උනේ. ඊළඟට මම ගත්තා ඉන්න මම ඔයාලට පෙන්නන මම මොනවද ගත්තේ කියලා. ඊළඟට ගෝල්ඩි එකේ මෙන්න මේ චිකන් සොසේජස් එක ගත්තා. මේක කොහමරි මේක 1100 ගාණක් තමයි ප්‍රයිස් එක. ඉතින් ඔන්න මේකෙන් පැකට් එකකුත් ගත්තා. ඊළඟට මම තවත් ගත්ත දෙයක් තමයි මෙන්න මේ බේබි ෂර්මි එකේ බේබි ෂැම්පූ එක. මේක මම නම් නෙමෙයි පාවිච්චි කරන්නේ හස්බන්ඩ්. ඉතින් එයාට මේකක් ගත්තා. එයාට හරියන්නේ මේක තමයි. ටිකක් අර සැර ෂැම්පූ එයාට පාවිච්චි කරන්න බෑ. ඒක හින්දා මේ බේබි ෂැම්පූ එකක් ගත්තා. ඊළඟට මම ගත්තා මෙන්න මේ ආයුෂ් එකේ පියුරිෆයිං වෙල්නස් කියන මෙන්න මේ කොහොඹ සෝප් එකක් මට මතක විදිහට. මේක මේ ස්කින් එකට ගොඩක් හොඳයි කියලා තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඔය ආයුර්වේද සබන් වලට හරි කැමතියි. සාමාන්‍යයෙන් ගෙදර කියන්නේ වැඩ කරලා නැත්නම් කොහෙද ගිහින් ඇවිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා මේ වගේ සෝප් එකකින් වොෂ් එකක් දැම්මහම මාරම සනීපයේ සුවඳත් එක්ක මම කියනකොට ඔයගොල්ලෝ try කරලා බලන්නකෝ. මාරම සනීපයක් තියෙන්නේ. ඉතින් ඒකෙන් සබන් එකකුත් ගත්තා. මට මතක විදිහට ඒක රුපියල් 100 ගාණක් උනේ. ඊළඟට මෙන්න මේ ස්ටාර්ලයිට් එකේ ලොන්ඩ්‍රි ලික්විඩ් එක ගත්තා. මේක රුපියල් 500ක් උනේ. මේක ලීටර් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මිලිලීටර් 600 බොටල් එකේ තියෙන එක රුපියල් 500 ගාණක්. හැබැයි මේකේ රුපියල් 500ට ලීටර් එකක්ම හම්බෙන හින්දා සහ අනිත් එක මේක රීෆිල් පැකට් එකක් හින්දාත් මම මේක මිලදී ගත්තා. ඊළඟට මේ සිග්නල් එකේ හර්බල් ටූත් පේස්ට් එක ගත්තා. ඊළඟට මම තවත් ගත්ත දෙයක් තමයි මෙන්න මේ කෝලින් එකේ ඉන්න මම පෙන්නන්න මෙන්න මේ පොඩි ස්ප්‍රේ බොටල් එක. කෝලින් එක ඇත්තටම මාර්ම සුවඳක් තියෙනවා. ඒ වගේම ඔය ග්ලාස් ඒ වගේම මොනවද ඒවට කියන්නේ නිකන් ඇලුමිනියම් සර්ෆේස් වගේ ඒවා හොඳට දිස්නේ ගහන්න පිහ දාන්න පුළුවන්. මේකෙන් හොඳ ෂයින් එකක් එනවා. ඒ වගේම මම දැක්ක දෙයක් තමයි මේකෙන් ටිකක් කූඹින ගතිය අඩුයි. මම නම් මේක හැම එකටම පාවිච්චි කරනවා. මේ සර්ෆේස් එක හැම සර්ෆේස් එකකටම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ටයිල් එකට කියන්නේ මේ පැන්ට්‍රි টොප් එකට එහෙමත් මම පාවිච්චි කරනවා. ඉතින් මට ඒක ගොඩක් හොඳයි. හැබැයි මේ පොඩි බෝතලේ ටිකක් හැන්ඩල් කරන්න අමාරුයි. අල්ලගන්න හරි අමාරුයි. හින්දා මම ඒක වෙන බොටල් එකකට දාලා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම ගත්තා මෙන්න මේ බයිට් පැකට් එක. මේක ඇත්තටම මට නෙමෙයි හස්බන්ඩ්ට තමයි ගත්තේ. යට වගේ පොඩි කෑම ඕන එක ඒවා. ඉතින් ඒකකුත් ගත්තා වුණ. ඊළඟට මේ සතියේ සුප් එකක් හදලා බොන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම සාමාන්‍යයෙන් සුප් හදද්දී නූඩල්ස් එකක් කඩලා දානවා. මැගි නූඩල්ස් හරි මොනවා හරි එහෙම එකක්. ඉතින් මේ දාපාර ගත්ත මෙන්න මේ ස්ටෙලා එක. ඉතින් මේක පොඩ්ඩක් දාලා බලන්න ඕනේ. මම මේකෙන් හදලාම නැහැ. ගොඩක් වෙලාවට මැගි එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේක පොඩ්ඩක් try කරලා බලන්න හිතුණා. ඉතින් ඔන්න ඒකත් ගත්තා. ඉතින් අපි හැමෝම කැමති කෑමක් නේ ත්‍රිපෝෂ කියන්නේ. ඉතින් ත්‍රිපෝෂ එකෙන් හදන මෙන්න මේ සුපෝෂ කියන එක ත්‍රිපෝෂ එක වගේම රහයි. ඉතින් ඔන්න පහුගිය ටිකේ එක ගන්න තිබුණේ නැහැ. ඉතින් ඔන්න අද ඇවිල්ලා තිබුණේ ඒකේ පැක් එකක්. මම ඒ හින්දා ටක් ගාලා ගත්තා. මම ගිය සතියේ මම හිතන සම්පෝෂ එකක් ගත්තා. ඒ වුණාට ඉතින් මට ගොඩක්ම රහා ඉතින් මේක තමයි. ඒ හින්දා ඉතින් ඔන්න මේකත් ගත්තා. ඉතින් තාම පොල්වල ගණන් අඩු වෙලා නැහැ. ඒ හින්දා මම දිගටම ඉතින් මේක තමයි පාවිච්චි කරන්නේ. අත්‍යවශ්‍ය ඔය සම්බෝල වගේ දෙයක් හදන්න පොල් ගෙඩියක් ගත්තොත් ඇරෙන්න ගොඩක් වෙලාට පොල් නම් දැන් පාවිච්චි වෙන්නෙම නැහැ. මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගෙදර දෙක තුනක් තිබුණ හින්දා ඔන්න මේකක් ගත්තා. සාමාන්‍යයෙන් අපේ ගෙදර උඹලකඩ ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. මම හැම දෙයකටම වගේ දානවා. ඉතින් ඔන්න උඹලකඩ එක ඉවර වෙලා හින්දා උඹලකඩ පොඩි පැකට් එකක් තමයි අද ගත්තේ. ලොකු පැකට් නම් තිබුණ නැහැ. ඉතින් මේකත් වැඩි කාලයක් තියෙන එකක් නැහැ. ඉතින් කොහොම වුණත් ඉතින් උඹලකඩ පැකට් එකක් ගත්තා.
ඉතින් ලබන සතියේ පොඩ්ඩක් මොනවද මුං ඇට තම්බලා කන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක හින්දා මුං ඇට 500කුත් මම ගත්තා. ඉතින් ඉතුරු වුණොත් අපිට පුළුවන් ඒක මොන හරි ඔය කැවුම් හදන දෙයකට එහෙම පාවිච්චි කරන්න අවුරුදු කාලෙට. මොකද ඉස්සරහට තවත් මේව ගණන් වැඩි වෙනවානේ. ඉතින් මේක ග්‍රෑම් 500ක් වුණා රුපියල් 391ක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් 800ක් විතර නෑ 600ක් 700ක් විතර වෙනවා මම හිතන්නේ කිලෝ එක මුං ඇට. ඔය ඉතින් තවත් එකක් තියෙනවා මේ පොල් කිරි පැකට් එකක්. ඉතින් ඒ ටිකත් ඔන්න හරි. අපි බලමු තව මොනවද ගත්තේ කියලා. ඊළඟට ඔන්න ගත්තා තව මම පාන් පිටි කිලෝ එකක් ගත්තා. මොකද මං කියන්නේ කොණ්ඩේ කැවුම් හදන්න හිතන් ඉන්නවා කියලා. ඉතින් ඒකට චුට්ටක් ඕනේ. ඒ වගේම ඉතින් ඔය රොටියා නමනවා වගේ දේවල් හදනවා. ඉතින් අපේ ගෙදර සාමාන්‍යයෙන් ටිකක් ඔය එක එක ඒවා හදන හින්දා පාන් පිටි නිතරම ඕනේ. ඉතින් ඒ කිරලා ගත්ත ටික මම මේ විදිහට පොඩි රැක් එකක දාලා ඒක වෙනම ස්ටෝර් කරලා තියෙනවා. ඊළඟට ගත්තා තව පරිප්පු කිලෝ එකකුත් ගත්තා. මේ තියෙන්නේ ඒක. දැන් මේකත් වෙනම අයින් කරලා තියන්න ඕනේ. ඉතින් පරිප්පු ගත්තට පස්සේ මම ගත්තේ මෙන්න මේ කිස්ට් එකේ ටොමැටෝ සෝස් එක. ඉතින් මම ගොඩාක් තක්කලි සෝස් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මට නම් හිතෙන ගොඩක් වරහා මේ කිස්ට් එකේ එක. ඉතින් ඒකේ හින්දා මම ඔන්න ඒකේ රීෆිල් පැකට් එකක් ගත්තා. මොකද මේ මම ගොඩක් වෙලාවට කැමති මේ වගේ රීෆිල් පැකට් ගන්න. ඊළඟට ගත්තේ පපඩම් පැකට් එකක්. මොකද පපඩම් නිතරම මේ කවුරු හරි ආවහම ඉතින් කෑමක් දෙනකොට එහෙම අත්‍යවශ්‍යම තියෙන හොන දෙයක් නේ. ඉතින් පපඩම් පැකට් එකකුත් ගත්තා. ඊළඟට අපි බලමු මම තව මොනවද ගත්තේ කියලා. ඊළඟට මම සීනි කිලෝ 2ක්ම ගත්තා. මොකද ඉස්සරහට ටිකක් ඔය ස්වීට්ස් ಜಾති හදන්න තියෙනවා. ඒ වගේම කොහොමත් මම මොනවද කොණ්ඩේ කැවුම් හදන්න හිතාගෙන ඉන්න චුට්ටක්. ඉතින් ඒ වගේ දේවල් වලට ඕනේ හින්දා මම සීනි කිලෝ 2ක්ම ගත්තා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම ලබන සතියේට කියලා ගත්තේ. ඉතින් මම මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා අපේ Comfy Life Vlogs YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලට මේ වගේ ලස්සන videos ගොඩක් බලන්න පුළුවන්. ඒ වගේම අපේ TikTok channel එකක් තියෙනවා. ඒකත් follow කරන්න. Facebook එකේ අපේ page එකක් තියෙනවා Comfy Life Vlogs. ඒකත් like කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එක තියෙනවා. ඒකටත් join වෙන්න. ඉතින් daily updates දානවා අපේ channel එක ගැන. ඒ කියන්නේ මගේ daily life එක ගැන. ඒ වගේම organizing tips ඔය වගේ දේවල් ගැන ගොඩක් videos මේ contents දානවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ගිහින් එන්නම්.